ගොඩක් කලින් නෝන්නේ මම ඔයාලට ටික කරලා දීලා යවන්නම්. එන්න. මේක කොහොම හරි ගලවමු. මගේ පැත්තත් එක්ක මම හොදලා දෙහි ටිකක් ලැබුවානේ. දෙහි කැපුවෙත් නෑ නේ. දෙහි කැපුවෙත් නෑ. හේදුව විතරයි. හේදුව විතරයි. හරි. බෙහෙත් දාලා තැම්බිලා. ගමන එකගෙන මම බල්ලා කියන්නම් මොකද කතාව කියලා. බල්ලා මම කියන්නම් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කරලා දෙන්නම්. බලන්න ඕන මට මොකක්ද හේතුව කියන එක බලන්න නේද බෑ. බෑනේ. ඔව්. අවසර කියලා උතුම් සුදු බලකාර ගම්බාරේ. හොඳයි. මෙන්න මේ කකුල් දෙක. මීට දවස් 10යි නේ අයියා හරියටම 10. හරි. දවස් 10කට කලින් මං ගාවට එනවා මෙන්න මේ කකුල් දෙක එක්ක එන්නේ කකුල් දෙක තනි කරම ඕජස් ගලගල මේක අල්ලන්නවත් බෑ. මට මෙහෙම අල්ලන්න බෑ. මම මෙහෙම ඇල්ලුවේ නෑ. රෙදි කැල්ලෙන් පියලා ඇල්ලුවේ. මොකද අල්ලන්න බෑ. ඇල්ලුවා නම් මගේ අත ගන්න දෙයක් නැති වෙනවා. ගැලවිලා හමු. ඒක අප්පෙන්නේ තිබුණේ. එතකොට මම යම් වැඩ ටිකක් කළා. මොකද මම දන්නවා මේකේ තියෙන රෙඩේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ කාරණාවත් එක්ක මම කරේ මොකද්ද? මගේ පැත්තත් එක්ක මම හොදලා දෙහි ටිකක් ලැබුවානේ. දෙහි කැපුවෙත් නෑ නේ. දෙහි කැපුවෙත් නෑ. හේදුව විතරයි. හේදුව විතරයි. හරි. හොදලා මම මගේ පැත්ත ඉල්ලලා මම කියනවා මම ඒක අභියෝගයක් විදිහටම බාර ගන්නවා මම මේ කකුල් දෙක හොඳ කරනවා. මම කිව්වද? මම කිව්වා. එතකොට මම ඒක ගත්තේ මොකද මගේ මේ කරන ශාස්ත්‍රයටත් යම් ප්‍රශ්නයක්. මට බැරි වුණා නම් මම මේක කරන්නද බොරුද? හරි. මම අත්ලේ ඉඳලා තමයි මම මේක බාරගත්තේ. මම කිව්වා මම මේව හොඳ කරනවා. ඉතින් ඔන්න එහෙනම් මේක දවස් 10කට කලින් මට මේව අල්ලන්න බෑ. මම ඇත්තටම මේක ඇල්ලුවේ රෙදි කෑල්ලකින් පිස්සේ. ඒ තරම්ම කිලින්නත් බෑ. කරවක් කරනවා. මම බොහොම අමාරුවෙන් පිස්සේ. ඉතින් ඔන්න අද මේ කකුල් දෙකේ එක වතුර බින්දුවක් එන්න නැහැ. මේ ටිකත් මම එදත් සුද්ධ කරා. ඒක තමයි. ඉතින් එදත් මේ දැන් යන්නේ තනිකර මේ තුවාල වල තියෙන හැම මේක ගියාට පස්සේ හොඳට වේලෙනවා. මෙහෙමනේ අයි. ගොඩක් ඇයි මම මේක දැම්මහම දාලා තිබුණා මේක හොඳ කරන්න පුළුවන්. නිකම් මැරෙන්න යනවා මිත්‍යාවල් පස්සේ කියලා. හරිද? අයියෝ කොච්චර කාලයක් බෙහෙත් ගත්තද? අවුරුදු 3ක් මේකට බෙහෙත් කෙරුවා. එතකොට මේ කකුල් දෙකේ අන්තිම තැන මොකක්ද ආව ඉස්පිතාලේ? අන්තිම තැන කපමු කියන. මෙතනින් කපන්න වෙයි කියන තැන තමයි. මෙතනින් මේක පැතිරෙනවා නවත්තන්න බෑ. මෙතනින් කපමු කියලා තමයි කිව්වේ. මේ ඇඟිල්ලට මොකද කරේ? ඇඟිල්ලත් නිකම්ම වැඩ කර කර තීදි කැපුවා. ගලවලා අයින් කරා මේ දොසට. ඒ කියන්නේ ලේ යන්නේ නැහැ කියලා තමයි කිව්වේ. උනාට ඇඟිල්ල නමන්න දිග අරින්න පුළුවන්. ඔව් ලේ යන්නේ නැහැ ලේ බ්ලොක් එකක් කියලා මේක වැඩ කරන්නේ නැහැ කියලා කියනකොටත් ඔයගේ මේක වැඩ. මම මේ වෛද්‍ය විද්‍යාවවත් වෛද්‍ය ශාස්ත්‍රය ගැනවත් මගේ කිසිම ගැටලුවක්වත් මට ඒගොල්ලොත් එක්ක අයියේ ප්‍රශ්නයක් නැහැ. මම මේ ශාස්ත්‍රය ඇතුලේ මම කියනවා මේ වැඩ කරද්දීම මම කරන්නේ බෙහෙත් වලින් හොඳ කරන්න බැරුව ඇතෑරිච්ච දේවල්. ඒ කියන්නේ බෙහෙත් වලට අහන්න නැති දේවල් වලට තමයි මම ප්‍රතිකාර කරන්නේ. සහ මම වැඩ කරන්නේ. ප්‍රතිකාර කරනවා ගමන් මම මෙතන තෙල් මම මේ බෙහෙත් ගෙනල්ලා බෙහෙත් දෙමිලි මගේ අරවා මේව ඒව නැහැ. මට ලැබිච්ච දෙයක් එක මම මේක කරන්නේ. මොකද මට දවස් 10න් මේක කරන්න පුළුවන් වුණා කියන්නේ මෙතනින් කපලා අයින් කරපු කකුල් දෙක අද කැපුවා නම් කොට දෙක විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් අද ඔයා මේ කකුල් දෙකෙන් එන්නේ නැහැ. මොකද දොස්තරලා තීරණය කරන්නේ මේකෙන් එන්න බෑ කියලානේ. එතකොට මට මේ වෛද්‍ය විද්‍යාවත් එක්ක ගැටෙන්නවත් මට කාගේවත් එක්ක මට හැප්පෙන්න මේක උමනාවක් නැහැ. මොකද මම මොකා වුණත් කරන්න පුළුවන් නම් දේ මම කරන්නේ මිනිස්සෙගේ යහපත වෙනුවෙන් අයියේ. මම ඔයාව මේකේ සුවපත් කළා මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවද? මොනවද මම ඔයාගෙන් ඉල්ලුවේ? පුත් නෑ සල්ලි අරගෙන ඉන්නත් එපා කියලා. මම කිව්වේ මෙතනින් උට්ට නගින්න එපා උඹ අයියේ සල්ලි අරගෙන මම මේක කරනකම්. හරිද? මට තිබුණා කියන්න අයියේ මේකේ තියෙනවා පොඩි විනේ මේකේ තියෙන මම දන්නවා තියෙන ප්‍රශ්න ටික. හැබැයි මට කියන්න දුන්නා මේක පටන් ගන්න ඕන කපලා. මේක කරන්න මට බෑ මම මේ තියෙන වින ටික කපලා කියලා. හැබැයි මම වින කපන්නේ නැහැ මොකද මම වැඩේ පෙන්නනකම්. මම ලෙඩේ පෙන්නනකම් සහ ලෙඩේ මට කරන්න පුළුවන් දෙයිද කියනකම් මම කිසිම දෙයක් රුපියලක්වත් වියදම් කරන දැනට එන්නේ නැහැ. මේක ගන්න පුළුවන් මිනිහට එන්න පුළුවන්. ගන්න බැරි මිනිහට ගන්න බෑ අයියේ. ඒක තමයි මෙතන තියෙන කතාව. ඉතින් ඔන්න අහපු මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. තමන් දන්න දේ ගැන අර තමන් නොදන්න දෙයක් ගැන එහෙම එකපාරට විවේචනය කරන්න එපා. මොකද මේ ශාස්ත්‍රය සහ ඒකේ ගැඹුර අධ්‍යයනය කරලා බලන්න පළවෙනියට. මේ කියන මහත්තුරුන්ට මම කියන්නේ මට ගැටෙන්න උවමනාවක් නැහැ. මොකද මම මේ මිනිසුන්ට මම මේක හම්බ කරන්න මේක කරන්නේ නැහැ. මම මේ මිනිසුන්ට මේ කරන දේ ඔය කියන මහත්තුරු කවුරු හරි මේවට උපදෙස් දෙන ඔය ලොකු කතා කියන වාරේ මේ කියන හැදුනා නම් අයියේ බඩ ගාගෙන එන්නේ. තේරුණාද? ඔය කියන එවුන් එන්නේ බඩ ගාගෙන. හරිද? ඉතින් ඒක තමයි. Tamanට ලෙඩේ හැදෙනකන් උත්තර මාර දාර්ශනිකයි. හරිද? ඔයා මෙතෙන්ට ආවේ බෙහෙත් කරලා බැරි තැනනේ. ඉතින් ඔයාටම ආයි කියනවා යන්න ඉස්පිරිතාලේ කියලා.
ඉස්පිරිතාලේ ගියා නම් මේ කපනවා කියලා දන්නේ හින්දානේ යන්නේ නැතුව ගෙදර හිටියේ. උණු වෙලා වැක්කිරුණා. ඉතින් ඒ නිසා මේකේ තියෙන ප්‍රශ්නේ වෙන එකක් අයියේ. ඒක තමයි මේ මෙච්චර කාලයක් මේ වදේ දුන්නේ. හරිද? ඒකට මේවට බැඳිච්ච සහ කරපු දේ තමයි මේ තිබුණේ. ඒකට මේ කරපු දේ දැන්. හැබැයි මම අද ඒකත් අභියෝගයක් ඉදිරියට කියනවා. මම ආයේ මේක ඉවර කරනවා. කරපු ඒ උන්වත් මම දානවා බිමට. හරිද? මට බැරි නෑ. මම දානවා අයියේ. මම බෙල්ල මම කරන්න බැරි නම් මම රෙද්ද ගලවලා තියලා නිකන් ඉන්නවා. මම වචන දෙන්නේ නෑ ලේසියෙන්. දුන්නොත් දුන්නා තමයි. මම හොඳ පැත්තක් එක්ක ඉන්න කෙනෙක් සහ මට හොඳට නරක පැත්තකුත් තියෙන කෙනෙක්. ඉතින් අයියේ මම ඔයාලට අස්පනා අපිට පේන්න මේක දැක්කත් කමන්නේ. පුළුවන් විදිහට ගැලවෙන්න කියන්නකො. හරිද? පුළුවන් තැනකින් ගැලවෙන්න කියන්න මට දැක්කත් කමන්නේ. මට කෙරුවත් කමන්නේ මෙතෙන්ට ඇවිල්ලා. හරිද? හැබැයි මම දානවා අයියේ බිම. දවසක් හරි බිම දානවා. දාලා මම මොකද මේ කරපු දුක මම එදත් කිව්වේ ඒකයි පිහියෙන් යන්න නම් ඉවරයි. ඒක නම් ඇත්ත. පිහියෙන් යන්න නම් ඔබ මට මෙන්න මේ මොකක් හරි තරහක් තියෙනවා. පිය පාරක් යන්න නම් පිටිපස්සෙන් හරි එකපාරයි මැරලා යයි. අවුරුදු 3ක් ඔයා මේක කුණු වෙලා වින්ද දුක මිනිස්සෙක් පණ පිටින් කුණු වුණා. ඔව්. මිනිහෙක් පණ පිටින් කුණු වීම කියන එක දරා ගන්න අමාරුයි. ඕනම කෙනෙකුට ඔයාට ඔයා ගැන එන්නේ නැති මහා ආත්මනුකම්පාවක් ඒ වෙලාව තුළ. මොකද මට මේක ආවම මම පොඩි බිබිලක්වත් ඇඟේනවට කැමති කෙනෙක් නෙමෙයි. ඔව් මම යාලට කිව්වේ. ඔව්. හත්වෙකුටවත් මේ දේ හැදෙන්න එපා. මම ඉවසපු ඉවසිල්ල ආමිකේ ඉඳලා කරන්න තියෙන රස්සා කළා මේ මෝඩෙක් නෙමෙයි. මම ගෙදර තනියෙන් ඇඳේ කෑ ගහලා අඬන්න බැරිකමට කොට්ටේ හපාගෙන අඬපු වෙලාවල් අනන්තවත් තියෙනවා. නිසා මම කියන්නේත් මෙන්න මේක තුල මෙන්න මෙච්චරයි. මොනවා හරි තරහක් මිනිසුත් එක තියෙනවා නම් මිනිස්සුયો විදිහට. මොකා හරි තරහක් තියෙනවා නම් ගිහිල්ලා කනට පාරක් ගහපල්ලා. මොනවා හරි තරහක් තියෙනවා නම් පොළු පාරක් ගහපල්ලා. මේ වගේ නින්දිත පූචල් වැඩ කරන්න එපා. මොකද මේවා ಜಾති සංසාරේ විලවන්න වෙනවා අයියේ. අද මේක කළා සතුටු වෙයි. හැබැයි උපදින ආත්මයක් ගානෙම කුණු වෙලාමයි උපදින්නේ. ඒක තමයි මේකේ පාප කර්මය. ඕවා දන්නේ නැති මිනිස්සු කීයක් හරි අතේ තිබුණාට හිතේ වෛරයාවට හිතට කේන්ති ආපු ගමන් දේවල් කරනවා. හරිද? ඒවට හේතු ගොඩක් තියෙනවා. ඉතින් ඒක තමයි මනුස්ස ස්වභාවය. ඉතින් හරි. ඔයාගේ පෙරපව ගෙව්වා. ඔයාගේ අකුසල් ටික ඔයා ගෙවා ගත්තා. ඒ මිනිස්සු අකුසල් ටික රැස් කරගත්තා. ඔච්චරයි අපිට උතන හිතන්න තියෙන එකම දේ. මගේ කර්මය මම ගෙවනකොට යා කර්මය එකතු කරගත්තා. එයා ජීවිතේට කර්ම ටික රැස් කරා. මම මගේ කර්ම ටික ගෙවා ගත්තා මොන විදියෙන්. හරි ඔක ගෙවන්නත් එපා අපි. ඉතින් අවුරුදු 3ක් 4ක් ගෙවුවා. අපි දෙයනේ කියලා දෙකෝ ඉන්නේ හිටිමු. මේ තුවාල ටික තිබුණාද කියන්නේ නැති දැනටම පත් වෙයි. පත් කරනවා. මම ඒකත් පෙන්නනවා. මේම තුවාලයක් ඔයාගේ නැහැ. එතනට ගේනවා. ඒ වගේම තමයි තියෙන දේත් මම අයින් කරලා දෙන්නම්. මට අරවා මේවා මට සල්ලි ලක්ෂ ගණන් යන වැඩ මම කරන්නේ නැහැ. මට කරන්න දෙන්න අවුකුත් නැහැ. ඉතින් ඒ නිසා නැත්නම් ඉතින් මේකටත් මම ක්‍රීම් ලොරියක් විතර ගන්න දෙයි. ඔන්න බකට් එකයි, පොඩි කෑලි 4යි, හත් එකයි විතරයි අයිය වැඩ කරේ. හරිද? එක දෙයකිරියක් අජ්ජකුවේ නෑ. දැන් දෙය ටික කපමු. දැන් හරියට කපන්න තියෙන දේවල් ටික කපමු. අපල සුද්ධ කරමු. ඔයාව මම මාස 3ක් යනකොට කෙලින් කටින් තියෙනවා. හරිද? යම් ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක කරගමු. ඔයාලට කියන්න තියෙන දේ කියන්න මොකද මිනිස්සුන්ට මම නම් කියන්නේ මේකයි. ඔව්. කාටවත් මේ වගේ දෙයක් කරන්න එපා. මොකද විඳෝපු විඳවිල්ල මම දන්නවා. අත්තුකකටවත් ගිහිල්ලා මූණට මූණ ගිහිල්ලා කරන්න දෙයක් තියෙනවා නම් කරන්න. ගහගෙන හරි කමන්නේ නැහැ. මොනවා තිබ්බත් මොන තරහක් තිබ්බම මේ වගේ දෙයක් කරන්න එපා. ඔව්. මේක මම විඳෙව්වා කියන්නේ මම විතරක් නෙමෙයි මම විඳවනකොට පවුලේ කට්ටියත් විඳවනවා. ඔව්. ඒක යාලට මේ ප්‍රශ්නේ යාලට තාව දවසට තමයි යාලට තේරෙන්නේ කියලා හිතන් විඳවන විඳවිල්ල. ඔව් මොකද්ද මේකේ දුක කියන එක. දුක කියන එක. ඒක නිසා දැන් අන්තිමට බෙහෙත් කොච්චර කාලයක් ආයේ බෙහෙත් ජනක් කියනවනේ මිනිස්සු. සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් නම් හිතන්න සාමාන්‍ය වාට්ටුවක ඔව් එක වාට්ටුවක දවසකට බොන බෙහෙත් ඒ වගේ මාස 5ක් අය මම බොන්නේ නැති තනිය. එක වාට්ටුවක ලෙඩ්ඩු දවසකට බොන බෙහෙත් මම බොන්නේ නැති අවුරුදු 3ක්. අවුරුදු 3ක් තනිය. එක වාට්ටුවකම ලෙඩ්ඩු බොන බෙහෙත් මගේ ඇඟේ මම දන්නේ නැහැ මගේ ඇඟේ ඇතුළේ තියෙන අවයව ටික තියද කියන්නේ මම දන්නේ නැහැ මම වේදනානාශක බීපු තරම්. මේකට බීපු තරම්. මොකද ඇඟිල්ල සම්පූර්ණ මැකුවා. මාස 2ක් මාසෙකමාරක් ඇඟිල්ල සම්පූර්ණ මැකුවා බෙහෙත් වලින්. ඇඟිල්ල මැරුවා. අයින් කරන්න ඒ කියන්නේ ස්නායු වලට බලපායි කියන තැන ඉඳලා ඇඟිල්ල ගැලවිලා යන්න. ඒ යනකම බෙහෙත් වලින් තමයි මැරුවේ. ජගත විඳෙව්වා. දැන් නම් ඇත්තටම කකුලට සනීපයක් තියෙනවා. ඔව්. ගොඩක් පිං මං කියන්නේ කප් මහත්තයා විශ්වාස කරන්න. මොකද මම අත්හැරියා. පළවෙනි පාර අත්හැරියා. දෙවෙනි පාර අත්හැරලා එනකොට මම නිකන් කෝල් එකක් දුන්නා. කෝල් එකක් දීලා මාත් ආවේ මේක හරියයිද
කියන විශ්වාසයෙන් කරන්න බෑනේ. යන්න තියෙන හතර තිබ්බයි ගිහිල්ලා තිබ්බේ. මේ මං වගේ පොඩි මිනිහෙක් ගාවම හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මම ආවෙත් අනියම. හැබැයි මට ආව කියලා මට දැනුන්නේ මගේ පවුලේ කට්ටියත් එක්ක ආවා වගේ තමයි දැනුනේ. ඔව් මෙතෙන්ට ආවා. මම ගිහිල්ලත් කිව්වා ඒක. කවුහයි මේ වගේ දෙයක් තියෙනවා නම් ඇහිල්ලා බලන්න කියන දේ තමයි මම නම් ඕනේ ඒකයි මෙහෙමයි. මොකද හේතුපයියේ මේවා කරන්න පුළුවන් සහ බැරි දේවල් තියෙනවා. හරිද? බෙහෙත් වලින් කරන්න ඕන දේවල් තියෙනවා. බෙහෙත් වලින් බැරි දේවල් තියෙනවා ගොඩක් ගොඩක් මේ මිනිස්සු ඉන්නවා මේ මත්තෙම ගිහිල්ලා අන්තිමට අසරණ වෙලා එක තැනටම වැටිලා නන්නත්තර වෙලා යනවා මේක නිසා. හරිද? මම මේ වීඩියෝ එක දාන්නෙත් නෑ අතම. මම මේක දාන්නේ අයියේ මට යම් කතා ටිකක් කිව්වා. ඔව් නෑ